2025 දී Apple සමාගම විසින් හඳුන්වා දුන්න MacBook Air M4 කියන MacBook එක තමයි අද මේ වීඩියෝෙන් අන්බොක්ස් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මුලින්ම මේකේ පෙට්ටිය ගැන කතා කරලා ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඉස්සරහා තියෙන යාළුවනේ මෙන්න මේ වගේ. ඉතින් මේකේ ඉස්සරහා කතාන කතා කරලා ඉතින් ඉස්සරහා ලැප්ටොප් එකේ පැත්තෙන් ගත්ත ෆොටෝ එකක් තමයි දාලා තියෙන්නේ. ඉතින් මේ හතර පැත්ත ගැන කතා කළොත් ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතන ඒගොල්ලන්ගේ MacBook එකේ නම සඳහන් කරලා තියෙනවා මෙන්න මෙතනින්. ඊට පස්සේ යාළුවනේ අනිත් පැත්ත ගැන කතා කළොත් ඉතින් අනිත් පැත්තේ යාළුවනේ එහෙම Apple logo එක දාලා තියෙනවා. ඉතින් ඊට පස්සේ යාළුවනේ අනිත් පැත්තට ගියොත් ඉතින් ඒත් MacBook Air M4 කියන නම සඳහන් කරලා තියෙනවා. ඉතින් අනිත් පැත්තත් ඒ විදිහමයි. ඉතින් මේකේ ඉස්සරහා පැත්ත දැන් අපි බැලුවානේ. ඉතින් පිටිපස්සට ගියොත් ඉතින් ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා මේකේ එන ඔයගොල්ලන්ට බලාගත්තොත් ඉතින් බැලුවොත් ඉතින් මෙතන ඔයගොල්ලන්ට පේනවා මේගොල්ලන්ගේ MacBook එකේ නම සඳහන් කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ යාළුවනේ ඔයගොල්ලෝ බලනවා 16GB memory එකක් තියෙනවා කියලා. GB 512ක storage එකක් තියෙනවා කියලා මෙන්න මෙතන සඳහන් කරලා තියෙනවා. ඉතින් යාළුවනේ දැන් අපි මේක unbox කරගමු. unbox කරගන්නවා දැන් මම මේ විදියට. ඉතින් මෙන්න මේ වගේ තමයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ වගේ කවර් එක තමයි ඇවිල්ලා තියෙන්නේ. ලැප්ටොප් එක උඩින්ම තියෙනවා. ඉතින් යාළුවනේ මම මේ විදියට ලැප්ටොප් එක එළියට ගන්නවා. ඉතින් ඒකලා මේක පැත්තකින් තියා ගන්නවා මම මේ විදියට. ඉතින් යාළුවනේ දැන් අපි ඉතුරු ටිකත් එළියට අරගමු. ඉතින් ඔන්න මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් ඉතුරු items ටික. ඉතින් යාළුවනේ මුලින්ම අපි මේකේ මේ MacBook එකේ වෙනත් accessories මොනවද කියලාත් බලමුකෝ. ඉතින් යාළුවනේ මේ තියෙන ඉතින් ඒ වගේ එකක්. ඉතින් මේකත් මම පැත්තකින් තියාගන්නම්. මේකෙත් මම විස්තර ඉස්සරහට කියලා දෙන්නම්. ඉතින් මම මුලින්ම charging cable එක ගැන කතා කරලා ඉන්නේ. ඉතින් charging cable එක මේ වගේ ඇවිත් තියෙනවා white color charging cable එකක්. ඉතින් මෙතන මෙන්න මේක තමයි යාළුවනේ charging port එක MacBook එකට set කරන charging port එක තමයි ඔයගොල්ලන් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඊළඟට යාළුවනේ මෙතන මේ පැත්තේ තියෙන type C port එකක්. ඉතින් ඒක තමයි යාළුවනේ අපේ plug point එක set කරන කොටස. ඉතින් මේ විදිහට දැන් මේකත් ගන්නම් මම එළියට. ඉතින් මෙතන තියෙන යාළුවනේ මේකේ විස්තර ටික තියෙන කොලේ. ඉතින් මෙන්න මේ විදිහට ඒගොල්ලෝ බලා ගන්නවා මෙන්න මේ වගේ තියෙනවා. ඉතින් ඊට පස්සේ මේකෙත් සඳහන් කරලා තියෙන ඉතින් කම්පැනි එක තියෙන රට. ඉතින් ඊට පස්සේ යන්නේ මෙතන ඔයගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් power adapter එක. ඉතින් MacBook එක දැන් මේක set කරනවා යන්නේ. ඉතින් මේක set කරාට පස්සේ ඉතින් මේක set කරන්න යන්නේ මෙන්න මෙතෙන්ට. ඉතින් මේ port එක power adapter එකේ මෙන්න මෙතෙන්ට set කරලා මෙන්න මේ port එක අපි අපේ MacBook එකට තමයි set කරන විදිහට මේගොල්ලෝ design කරලා වෙලා තියෙන්නේ. ඉතින් යන්නේ දැන් මේක අපිට cable එකකින් හරහා plug කරගන්න. ඉතින් මේක plug කරන්න තියෙන්නේ යන්නේ මෙන්න මේ වගේ item එකක්. ඉතින් මේක මෙන්න මෙතෙන්ට මෙන්න මේ ආකාරයට set කරගන්න තියෙනවා. ඉතින් ඊට පස්සේ යන්නේ මෙන්න මේ විදිහට power එකට අපිට set කරන්න පුළුවන්. ඉතින් යන්නේ දැන් අපි ඔක්කොම එළියට අරගත්තා. ඉතින් යන්නේ ඔයගොල්ලන්ට දැන් මේකේ මුකුත් නැහැ වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් අපි MacBook එකත් මේ විදිහට paper එකකින් cover කරලා ඉතින් ඒකත් අපි ගලව ගමු. ඉතින් මම මේ විදිහට ඒකත් ගලව ගන්නවා. මෙන්න තියෙනවා අපේ MacBook එක. ඒකම බලා ගන්න පුළුවන්. ඉතින් මේක හරි සිංදුවල ස්මූත් එකට තමයි යන්නේ තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට දැන් මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ආන්නේ මම මේක දැන් තියා ගන්නවා. ඉතින් දැන් අපි ලැප් එක ඕපන් කරගමු. ඉතින් මෙන්න මේ විදිහට මම ඕපන් කරගන්නවා. ඉතින් ආන්නේ ඕපන් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් MacBook එක ගැන කතා කළාට පස්සේ ආන්නේ ඉතින් MacBook එකේ sizes දෙකක් තියෙනවා. ඉතින් එකක් 13 inch අනිත් එක 15 inch කියලා ඉන්ච් වගේ දෙකකින් තමයි මේ
MacBook Air M4 කියන මෙන්න මේ MacBook එක තියෙන. ඉතින් මේකේ කලර්ස් කීපයක්ම තියෙනවා. ඉතින් මේ ලැප්ටොප් එක ඇවිල්ලා යන්නේ සිල්වර් කලර් ලැප්ටොප් එකක්. ඉතින් එහෙම නැත්නම් MacBook එකක්. ඉතින් යන්නේ දැන් මම මේ විදිහට ඕපන් කරගෙන තියෙනවා. ඉතින් මුලින්ම ඕපන් කරනකොට මෙන්න මේ වගේ තමයි යන්නේ බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් ඉතින් පාස්වර්ඩ් දාලා ඉතින් මේක ඔයාලට ඕන විදිහට සෙටින්ග්ස් හදා ගන්න පුළුවන්. ඉතින් මම ඉස්සරහට මේකේ කලර්ස් ඉතින් ඒ වගේ දේවල් ටිකක් ගැන කතා කරනවා. ඉතින් මේකේ වාසි අවාසි මොනවද ඉතින් ඒවත් ගැනත් මම මේ වීඩියෝ එකේ යන අතරවාරයේ කතා කරනවා. ඉතින් යාළුවනේ මෙන්න මෙහෙම දැන් මම ආයිත් ඔයගලන්ට පෙන්නන්න. ඉතින් මෙන්න මේ වගේ ඉතින් දැන් මේ MacBook එක ගත්ත තින් යාළුවනේ මේකේ කොහෙන්වත් සිදුරක් නැහැ. ඉතින් ඒ කියන්නේ දැන් අනිත් ලැප්ටොප් ගත්ත තින් කූලින් ෆෑන් වලට ඉඩ දීලා තියෙනවා. ඉතින් ඊට පස්සේ යන ලෙඩ ගත්ත තින් මැස්සෝගේ පොඩි පොඩි සත්තු මැස්සෝ කූඹි වගේ ගිහින් කියන. ඉතින් මේකේ එහෙම යන්න කොහෙවත්ම තැනක් නැහැ. ඉතින් ඔයගොල්ලෝ ගත්ත තින් එහා කොනේ ඉඳන් මෙහා කොන්නම ගත්තත් ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ කොහෙවත්ම සිදුරක් නැහැ යාළුවෝ. ඉතින් ඔයගොල්ලන්ට පේන්නේ ඉතින් දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් කොහෙවත්ම සිදුරක් නැහැ යාළුවෝ. ඉතින් යට ගත්තත් ඉතින් එහෙමයි. ඉතින් මේක තනි කරම සීල් කරලා තමයි යාළුවනේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට බලයුවොත් ඉතින් කොහෙවත්ම සිදුරක් පේන්නේ නැහැ. මම මේක දැන් මේකේ ඊට පස්සේ යන්නේ ගත්තදින් දැන් මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා අපේ charging port එක. ඉතින් ඊට පස්සේ යන්නේ මෙන්න මෙතන type C port දෙකක් තියෙන්නේ. මේ type C port දෙකක් විතර යන්නේ මේකේ තියෙන්නේ. ඉතින් එතකොට USB port එකක් set කරගන්නේ කොහොමද? ඉතින් ඒකට තමයි මෙන්න මේ කියන adapter එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක Apple වලට මෙන්න adapter එකක්. ඉතින් මේකත් මම දැන් unbox කරගන්නම්කෝ. ඉතින් ඒකට මම මේ MacBook එක පොඩ්ඩක් පැත්තකින් තියාගන්න. ඉතින් මේ adapter එකත් පොඩ්ඩක් දැන් unbox කරන්න තමයි හදන්නේ. මෙන්න මේ වගේ තමයි අපේ adapter එක බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ විදිහට මම දැන් open කරගත්තා. ඉතින් ඔයගලන්ට පෙන්වුවදින් මේ වගේ cover එක තමයි ඇවිල්ලා තියෙන්නේ adapter එකත්. ඉතින් මේකේ යාළුවනේ තියෙනකොට ඔයගලන්ට බලා ගන්න ඕනේ මෙන්න මෙතන තියෙන type C cable. ඉතින් මේ type C cable එක තමයි යාළුවනේ අපේ MacBook එකේ මෙන්න මෙතෙන්ට හරි මේ port දෙකෙන් එකට set කරන්න තියෙන්නේ. ඉතින් යාළුවනේ මම දැන් මේ විදිහට adapter එක එළියට ගන්නවා. ඉතින් adapter එක එළියට ගත්තට පස්සේ ඔයගලන්ට පෙන්නනවා. ඉතින් මේ adapter එකේ ports 6ක් තියෙන. ඉතින් 6ක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ පැත්තේ 4යි මේ පැත්තේ 2යි. ඉතින් යාළුවනේ දැන් මේ පැත්තේ මම මුලින්ම කතා කරලා නම් මෙන්න මේ පැත්තේ 2. ඉතින් ඊට පස්සේ දැන් මෙතන තියෙන ඔයගලන් type C cable type C port එකක් set කරන්න. ඉතින් යාළුවනේ ඊට පස්සේ මෙතන HDMI port එකක් set කරන්න තියෙනවා. ඉතින් ඊට පස්සේ මෙතන USB port දෙකක් set කරන්න තියෙනවා. ඉතින් මේ පැත්තට ගියොත් ඉතින් මේකේ වාට TF card එකක් ඒ වගේම මෙතනින් බලන්න පුළුවන් SD card එකක් වගේ set කරන්න පුළුවන් විදිහට තමයි මේ adapter එක design කරලා තියෙන්නේ. ඉතින් මේ adapter එකෙන් තවත් හුඟක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මම මේ adapter එක පොඩ්ඩක් පැත්තකින් තියාගන්නම්කෝ. ඉතින් දැන් මේකේ බැටරි මට්ටම ගැන කතා කරලා දැන් මේකේ බැටරි මට්ටම සාමාන්‍යයෙන් පැය 18ක් වගේ එක දිගටම ඔන් කරලා තිබ්බත් නැහැ. පැය 18ක් වගේ කාලයක් වුණත් තියාගන්න පුළුවන්. ඉතින් යාළුවනේ දැන් මේක දැන් අපි හැම වෙලාවෙම ඔන් කරලා තියන්නේ නැහැ. ඉතින් අපිට එහෙම හැම වෙලාවෙම නොකර තියාගෙන වැඩ කළොත් ඉතින් අපිට දවස් 3ක් වගේ වැඩ ගන්න පුළුවන් කියලා තමයි Apple සමග විසින් නම් කියලා තියෙන්නේ. ඉතින් යාළුවනේ දැන් අපි දැන් ඒ ටික ගැන දන්නවා. ඉතින් මේක charge කරගන්නේ කොහොමද? USB port එක set කරන්නේ කොහොමද කියලා ඉතින් කතා කරන්නේ. ඉතින් USB port එක set කරන්න දැන් මෙතන port දෙකයි තියෙන. ඉතින් අපිට දැන් mouse එකයි keyboard එකයි ඉතින් Bluetooth ගත්තත් ඉතින් ඔයගලන්ට එක port එකකින් කරගන්න පුළුවන් වැඩි. ඉතින් අපි Bluetooth නැතුව manual wires තියෙන එකක් ගත්තත් ඉතින් අපිට මේකට මේ port එක විතරක් ඕන වෙනවා ඒ වැඩේට විතරක්. ඉතින් යාළුවනේ අපිට මේකදී පුළුවන් දැන් මේකේ දැන් මම ඔයගලන්ට පෙන්නපු adapter එකේ ඉතින් port දෙකක් තිබ්බානේ. ඉතින් USB port දෙකක් තිබ්බා. ඉතින් එක USB port එකකට ඔයගලන්ට පුළුවන් manual තියෙන adapter එකක් ගහගන්න. ඒ කියන්නේ USB port 4ක් තියෙන adapter එකක් ඔයගලන්ට මේකට set කරගන්න පුළුවන්. ඉතින් ඒක හරහා අපිට පුළුවන් mouse, keyboard, ඉතින් ඊට පස්සේ අමතරව speakers,
ඉතින් ඒ වගේ දේවල් සෙට් කරගන්න. ඉතින් යන්නේ ඊට පස්සේ යන්නේ දැන් මේකේ හෙඩ්ෆෝන් ජැක් එකක් ගහන්න මේකේ 20 mm හෙඩ්ෆෝන් ජැක් ගහන්න පුළුවන් පෝට් එකක් තියෙනවා. ඉතින් යන්නේ දැන් අපි ලැප් එක ගැන කතා කරමු. ඉතින් ඒකට දැන් අපි ලැප් එකට එමු. ඉතින් යන්නේ MacBook එක ගත්තා යන්නේ MacBook Air M1 ඉඳන් ඉතින් M4 වෙනකම් ඇවිල්ලා තියෙන්නේ. මේක ඇවිල්ලා යන්නේ MacBook Air M4 කියන වර්ගයට අයත් MacBook එක. ඉතින් යන්නේ දැන් මේකේ MacBook Air M1, MacBook Air M2, MacBook Air M3 ඒ වගේම මෙන්න මේ જાතිය MacBook Air M4 කියන වර්ගය වලට මේ ලැප්ටොප් එක රිලීස් වෙලා තියෙනවා. ඉතින් යනවා ලැප් එක දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන්. දැන් මේක Windows එක කම්පෙයාර් කරලා බැලුවම යන්නේ ලොකු වෙනසක් තියෙන. ඉතින් Windows වල ගත්තොත් යන්නේ දැන් මේ ටිකම ගත්තත් ඉතින් Windows වල ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ යාළුවනේ. බැටරි මට්ටම Wi-Fi කනෙක්ට් වෙලා තියෙන දැන් ඉතින් ඒක ඔක්කොම යන්නේ Windows වල ගත්තොත් යන්නේ යට. ඉතින් මේකේ ගත්තොත් උඩින්ම තමයි යන්නේ. ඒක බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් යාළුවනේ දැන් මෙතන අපිට කතා කළොත් මෙන්න මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ෆින්ගර්ප්‍රින්ට් එක. ඉතින් මෙතනින් අපිට ෆින්ගර්ප්‍රින්ට් එකක් වගේ වුණත් දා ගන්න පුළුවන්. ඉතින් මේක තමයි යන්නේ පවර් බටන් එක වෙන්නේ. ඉතින් යන්නේ ඊට පස්සේ යන්නේ දැන් මේකේ Windows 3 කීබෝඩ් එකත් එක්ක කම්පෙයාර් කරලා බලද්දි යන්නේ කීබෝඩ් එකේ ලොකු වෙනසක් තියෙනවා. ඉතින් යන්නේ දැන් මේකේ control නෑ. ඉතින් control වෙනුවට යන්නේ තියෙන command කියලා ඔප්ෂන් එකක්. ඉතින් දැන් මේකේ මොකක් හරි කොපි කරගන්න වගේ වුණොත් ඉතින් යන්නේ command එකත් එක්ක තමයි යන්නේ C ප්‍රෙස් කරන්න ඕනේ. ඉතින් control දැන් මෙතන control C කියවට කොපි වෙන්නේ නැහැ යාළුවනේ. ඉතින් ඔයගොල්ලන්ට බැලුවොත් මෙන්න මේ වගේ software ටික තියෙන ඉතාලනේ පල්ලෙහායි. ඉතින් ඔය විදිහට තමයි යන්නේ MacBook එකේ home page එකේ interface එක බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඊට අමතරව ඔයගොල්ලන්ට මතක් කරන්න ඕනේ ඉතින් ඔයා කඩේකට කඩෙන් ගන්නකොටම හරි කමන්න යන්නේ ඔයගොල්ලෝ Apple ID එක ඕනෙනවා මේකට sign in වෙන්න. ඉතින් ඒක දාගන්නයි කියන ඔයගොල්ලන්ට මතක් කරනවා. මොකද ඔයාට ඒක හුඟක් පහසු වෙන්න පුළුවන්. නැත්තම් මේක හදන්න ගියොත් ඉතින් අපිට ගොඩක් සමහරවන්ට තේරෙන්නේ නැති වෙන පුළුවන්. ඉතින් මේක ගන්න කඩේම හදාගත්තොත් තමයි මම හිතන්නේ හොඳම දේ. ඉතින් යානේ දැන් මේකේ කලර්ස් ටික ගැන කතා කළොත් ඉතින් කලර්ස් හතරක් තියෙනවා. ඉතින් මේකේ කලර්ස් හතර යාළුවනේ sky blue, midnight, silver, starlight. ඉතින් ඒ කලර්ස් හතර තමයි යන්නේ මේකේ එක. ඉතින් යාළුවනේ දැන් මම ඔයගලන්ට කියන්නේ මේක ගණිතදී අපිට සැලකිලිමත් වෙන්න ඕනේ කාරණා මොනවද කියලා. ඉතින් යාළුවනේ මේක ලොකු වැඩක් කරන්න වගේ නම් ගන්න ඉතින් 1 TB වගේ ස්ටෝරේජ් තියෙන MacBook එකක් තමයි තෝරගන්න ඕනේ. ඉතින් ඊට අමතරව යනවා දැන් උදාහරණයක් විදිහට දැන් අපි හිතමු වීඩියෝ එඩිටින්, thumbnail making වගේ දේවල් කරන්න ගන්න MacBook එක නම් ඉතින් ඔයාලට GB 512ක් හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඔයාලට ඒ වගේ වැඩකට ඉතින් ඊට අමතරව ඉතින් එහෙම නැත්නම් යන්න ඔයාලට නිකන් ෆොටෝ ටිකක් දාලා තියාගන්න. ඉතින් ඒ වගේ වැඩවලට මේ MacBook එක භාවිතා කරනවා නම් ඉතින් ඒකට ඔයාලට GB 256 කියන ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඊට අමතරව යන්න දැන් අපි හිතමු දැන් software making ඉතින් ඒ වගේ වැඩවලට ඔයාලට 1 TB තියෙන එකක් තියෙනවා නම් හොඳයි කියලා මම රෙකමන්ඩ් කරනවා. ඉතින් යානේ දැන් මේ MacBook එකේ price එක ගැන කතා කරන්නේ. මේ price එක කාලෙන් කාලට වෙනස් වෙනවා. ඉතින් මේක ඇවිල්ලා යන්නේ රුපියල් 3,54,000ක් වගේ වුණා. ඉතින් මම හිතනවා මේ ගැන හැම වෙලේම කතා කරලායි කියලා. එහෙනම් ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.